Hi, මම චතුනි කරුණාරත්න Endless Raven Software Solution QA Tester. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. මම කතා කරන්නේ QA field එක ගැන. ඔයාලට දිගටම මේ channel එකෙන් QA field එක ගැන වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් යන් අපි අපේ වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක්ද QA testing කියලා කියන්නේ. එතකොට මේ QA testing වල වැදගත්කම මොකක්ද? ඒ වගේම QA, QC සහ testing අතර තියෙන වෙනස්කම් මොනවද? සහ QA testing වල types මොනවද කියන එක. ඉතින් අපි මුලින්ම කතා කරමු මොකක්ද මේ QA testing කියලා කියන්නේ. Quality assurance කියන word එක අපි short කරලා තමයි QA කියලා use කරන්නේ. මොකක්ද මේ QA testing කියලා කියන්නේ? මොකක් හරි software එකක් හරි mobile app එකක් හරි අපි develop කරද්දී ඒකේ වැරදි නැතුව bugs නැතුව high quality product එකක් විදියට අපේ output එක දෙනවද කියලා අපි check කරලා බලන එක තමයි QA testing කියලා කියන්නේ. example එකක් ගත්තොත් හිතන්න Facebook app එක අපි develop කරනවා. දැන් මේක develop කරලා අපි like button එක click කරලා බලනවා like එකක් වැටෙනවද කියලා. අපි check කරලා බලනවා. අන්න QA testing එක. තව example එකක් බලමු. post system එකක් ගන්න. post system එකේ අපි discount එකක් දෙනවා. මේ discount එක හරි දුන්නාම හරියට discount එක වැටෙනවද? එතකොට bill එක print වෙනවද? මේක අපි check කරලා බලනවා. අපි check කරලා බලනවා. check කරලා බැලුවා කියන්නේ අන්න QA testing එකක් අපි කරා. ඒ තමයි QA testing කියලා කියන්නේ. ඊගාවට අපි යම් මේ QA testing වල වැදගත්කම ගැන කතා කරන්න. QA testing වල වැදගත්කම ගැන කතා කරද්දී ගොඩක්ම වටිනවා මේ customer satisfaction එක. ඒ වගේම cost saving, company reputation මේ දේවල් තමයි ගොඩක්ම වැදගත් වෙන කරුණු. මොකක්ද මේ customer satisfaction කියලා කියන්නේ? customer satisfaction කියලා කියන්නේ අපි bug free software එකක් user දෙනවා නම් ඒක හොඳ user experience එකක් වෙනවා. අපි bugs නැති හොඳ product එකක් output එකක් විදිහට customer ට දෙනවා කියලා කියන්නේ ඒක එයාට ලොකු experience එකක්. ඒ වගේම අපි bug නැති හොඳ product එකක් output එක විදිහට දෙද්දී ඒකේ bugs නැහැනේ. එතකොට දැන් හිතන්න මොකක් හරි bugs තියෙන product එකක් අපි output එකක් විදිහට දෙනවා. එතකොට මේක දැන් user bug වුණාට පස්සේ අපි ආයේ ඒවා develop කරන්න ඕනේ. ආයේ bug fix කරන්න ඕනේ. එතකොට ඒවට වෙනම cost එකක් යනවා. ඒතර අපි අර QA testing වලින් හොඳට test කරලා හොඳ output එකක් දුන්නාම අපිට නැවත වරක් develop කරන්න යන cost එක ඉතුරු වෙනවා. ඒක තමයි cost saving කියලා කියන්නේ. ඒ වගේම company reputation. bugful software එකක් market එකට release කරපුවාම වෙන්නේ අපේ company එකේ තියෙන value එක අඩු වෙනවා. ඒකට අපි හොඳ high quality product එකක් output එකක් විදියට දෙනවා නම් අපේ company එකේ තියෙන value එක වැඩි වෙනවා. අන්න QA testing කරන එකේ වැදගත්කම තේරුණා නේද? අපි හොඳ product එකක් output එකක් විතර දෙද්දී අනිවාර්යෙන් අපේ company එකේ තියෙන value එක වැඩි වෙනවා. ඒ company එකට හොඳ නමක් එනවා. මේ වගේ දේවල් තමයි අපේ QA testing වල වැදගත්කම යටතේ අපි කතා කරන්නේ. ඊගවට අපි කතා කරමු මොනවද මේ QA, QC සහ testing කියලා කියන්නේ. මම මේක ගැන පුංචි introduction එකක් දෙන්නම්. මම මොකද ඊගා වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ QA, QC සහ testing කියන මේ part එක ගැන. මම පුංචි හැඳින්වීමක් කරන්නම්. QA කියලා කියන්නේ අපි මේ මොකක් හරි
ඇප් එකක් හරි software එකක් හරි හදද්දී මේක ඩිවලොප් කරන්න කලින් අපි මේ රික්වයර්මන්ට් තියෙන්න ඕනේ කියලා අපි කියනවා. කියන්නේ process එක ගැන බලනවා. ඒක තමයි QA කියලා කියන්නේ. ඒතර QC කියලා කියන්නේ QC වලදී කරන්නේ අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක චෙක් කරන එක. මම මේක ගැන විස්තරට වීඩියෝ එකක් කරන්නම්. එක්සැම්පල් එකක් ගත්තොත් අපි දැන් Facebook app එක ඩිවලොප් වෙද්දී ටෙස්ටිං එකක් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ QA වලට. එතකොට Facebook app එක චෙක් කරලා like button එක වැඩ කරනවද කියලා අපි චෙක් කරලා බලනවා. ඒක QC. ඒක quality control යටතට අයත් වෙන එක. එතකොට ටෙස්ටිං කියලා කියන්නේ මොකද්ද? ටෙස්ට් කේස් ක්‍රියාත්මක කරලා ටෙස්ට් කේස් ලියලා bugs හොයා ගන්නවා. ඒකට තමයි අපි ටෙස්ටිං කියලා කියන්නේ. පුංචි අදහසක් ගන්න දැනට ඊගා වීඩියෝ එකේදී මම QA QC සහ ටෙස්ටිං ගැන කතා කරන්නම්. ඊගාවට අපි කතා කරමු QA ටෙස්ටිං වල types මොනවද කියලා. ප්‍රධාන වශයෙන් QA ටෙස්ටිං වල type දෙකක් තියෙනවා, manual testing සහ automation testing කියලා. manual testing කියලා කියන්නේ අපි මේ ටෙස්ටිං එක කරන්නේ අතින්. ඒ කියන්නේ එක්සැම්පල් එකක් ගත්තොත් අපි එකක් හරි මොබයිල් ඇප් එකක් හරි software එකක් හරි හදලා develop කරලා login function එක check කරලා බලනවා. sign in එක sign up එක check කරලා බලනවා. මේක අපි කරන්නේ manually අතින්. අපි තමයි log වෙලා බලන්නේ. අපි තමයි sign in වෙලා sign up වෙලා බලන්නේ මේක වැඩ කරනවද නැද්ද කියලා. ඒ QA team එක එකතු වෙලා කරන්නේ. එතකොට මේක manually කරන්නේ. ඒක තමයි අපි manual testing කියලා කියන්නේ. automation testing කියලා කියන්නේ අපි මොකක් හරි tool එකක් use කරලා තමයි testing එක කරන්නේ. example එකක් ගත්තොත් login page එකට username password දීලා auto test case එකක් run කරනවා. එතකොට automate තමයි මේක test වෙන්නේ. ඒක තමයි automation testing කියලා කියන්නේ. මම මේ ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට පුංචි අදහසක් ගන්න මොකක්ද මේ මොනවද තියෙන types කියන එක ගැන විතරක් මම මේවා ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා වෙනම වීඩියෝ එකකින්. ඉතින් මං හිතනවා පුංචි අදහසක් එන්නේ නැති මොකක්ද මේ QA කියලා කියන්නේ QA ටෙස්ටිං වල තියෙන වැදගත්කම. ඒකට QA QC ගැන පුංචි අදහසක් ඔළුවට එන්නේ නැති. අපි ඉතින් ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු. මං ඊගා වීඩියෝ එක කරන්න හිතන් ඉන්නේ QA QC සහ ටෙස්ටිං කියන පාර්ට් එක ගැන. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු එහෙනම්. සුබ දවසක්.